අපේ ජීවිතේ කෙනෙක් පරණ වැරදි හිත පසුතැවෙනවා කියන්නේ එතනින් එයාට ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. ඒ නිසා ඔබ යම් දවසක ධර්මයේ කනට වැටුණද එතන ඉඳන් මැරිලා ඉපදුනා වගේ හරි නැකිටින්. Tamanට ඒවා මතක් වෙනවා නම් හිතන්න මම දැන් සිල්වත් කෙනෙක්. අඩුම ගානේ Taman ඒ වෙලාවේ හරි සීලයක පිළිපදලා හිතන්න මම සිල්වත් කෙනෙක්. පරණ වැරදි මට දැන් ඒවා වෙනස් කරන්නත් බෑ. මං ඒවා හිතෙන් අමතක කරලා අද ඉඳන් මං කුසල් වඩනවා, පින් වඩනවා. පින් කුසල් බලවත් කරන්න අර පරණ වැරදි මේවා එහෙම යටපත් වෙලා අකුසල් යටපත් කරන්න තියෙන ප්‍රධානම දේ තමයි කුසල් බලවත් කරන එක. එහෙමයි. ඒ නිසා පරණ වැරදි ගැන හිත ඉන්න එපා. ජීවිතේ අපි ආපු සංසාර ගමනේ ඇත්තටම අපි දන්නවද මොනවා අපි පෙර සසරේ කරාද කියලා. දැන් හිතන්න මුගලන් හාමුදුරුවෝ ඒකා සංඛේ කල්පලක්ෂයක් පාරමී පිරුවා. පෙර සංසාරේ අම්මා තාත්තවත් ගහලා මරලා තියෙනවා ආත්මික. එතකොට අහනන්තරි අකුසලයක් කල්පයක් නිරේ දුක් විඳා. උපෝපං ආත්ම භාවවල හොරුන්ගෙන් ආත්ම ගණන් පහර දීලා මැරුම් කෑවේ. ආයුෂ ගෙවිලා ඉවර වෙනකොට අර සංසාරයේ අකුසලයට ගුටි කන්න ක්‍රමයක් පෑදෙනවා. පිරිනිවන් පාන ආත්මෙත් 500ක් වට කරගෙන පොළු වලින් ආයුධ වලින් ගහලා තමයි උන්වහන්සේගේ අස්ති ඇටකටු ඉඳන් කුඩු වෙලා පිරිනිවන් පාන්න සිද්ධ වුනේ. එහෙමයි. එතකොට සසර කර්ම විපාක අපේ පස්සෙන් එනවා. ඕන කෙනෙක්ගේ ජීවිතේ දැන් බුදුහාමුදුරන්ගේ ජීවිතේ පවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලත් උන්වහන්සේට විපාක දීපු සමහර කර්ම ගැන අපේ අටුවා පොත්පත්වල සඳහන් වෙනවා. එහෙමයි. එතකොට උන්වහන්සේට තද හිසේ කැක්කුමක් තිබුණා කියන. කොන්දේ අමාරුවක් තිබ්බා කියන පෙර සසරේ උන්වහන්සේම දේශනා කරන එක ආත්මයක උන්වහන්සේ මල්ලව පොර සූරේ. එතකොට ඒ තරඟයකදී තමන්ගේ ප්‍රතිවාදියව උස්සලා පොලේ ගැහුවා කියන කොන්ද බිඳුණා කියන. ඒකේ විපාකයක් හැටියට සසරේ ආත්ම ගානක් කොන්දේ අමාරුව උන්වහන්සේට ඇති වුණා කියන බුදු වෙච්ච ආත්මෙත් උන්වහන්සේට ඒක ඇති වෙලා තියෙන එක අපේ දේශනාවල සඳහන් වෙනවා. දැන් ඒක කොච්චර තදට ඇති වුණාද කියන දැන් බුදුහාමුදුරු බුදු වෙලා වැඩ ඉන්නකොට උන්වහන්සේ සංඝයාට දහම් දේශනවා. බණ කියාගෙන දැන් මේ වාඩි වෙන්න ඉරියව්වෙන් බණ කියාගෙන යනකොට එහෙම ඉන්න බැරි තරමකට කොන්දේ වේදනාව වැඩි. දේශන කීපයක්ම තියෙනවා. බුදුහාමුදුරෝ දේශනාව මැදින් නවත්තලා අහනවා මහණෙනි සාරිපුත්ත මෙතන ඉන්නවද? කෝ ආනන්ද ඉන්නවද? මගේ කොන්ද ගොඩාක් රිදෙනවා. සාරිපුත්ත ඔබ මේ දේශනාව ඉතුරු කොටස කරන්න කියලා බුදුහාමුදුරෝ සාරිපුත්ත හාමුදුරන්ට බණේ ඉතුරු ටික කියන්න දීලා උන්වහන්සේ සිංහසෙයියාවෙන් සැතපීලා නිදාගන්න ඉරියව්වෙන් සිහිනුවණින් සාරිපුත්ත හාමුදුරුවෝ කරන දේශනාව අහගෙන ඉන්නවා කියලා. එහෙමයි. කියන්නේ ඉඳගෙන ඉන්න බෑ කොන්ද රිදෙනවා වැඩි. ඒ නිසා බුදුහාමුදුරුවෝ නිදාගන්න ඉරියව්වට යොමු වෙලා දේශනාව අහගෙන ඉන්න. එතකොට අපිට පේනවා ඒක ධර්මයේ සඳහන් වෙනවා අර සංසාර කර්ම විපාක. එතකොට පෙර සසර අකුසල විපාක කෙනෙක්ගේ ජීවිතේ අපි පසුපස රහත් වෙනකන් සසරේ නිවන් දකින්නකම් මේවා පස්සෙන් එනවා. එහෙමයි. ඉතින් ඒ නිසා දැන් පරණ දේවල් වෙච්ච දේවල් අපිට ආපස්සට ගිහිලා නිවැරදි කරලා එන්න පුළුවන් කමක් නැහැ. ඒවැ විපාක අපි පසුපස එනවා. ඒ නිසා කරන්න තියෙන හොඳම දේ තමයි අප්‍රමාදීව කුසල් වඩන්න. පින් කරන්න, පිනම බලවත් කරන්න. ඔබට මේ ධර්මයේ ඇහුනේ යම් වෙලා සමහරවිට දැන් ඇහෙනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් පරක්කු වැඩි. එහෙම දෙයක් නැහැ. මරණ මංචකෙත් ධර්මය අල්ලපුවා ඉන්නවා. එහෙමයි.